පිළිගන්නවා වෙනද වගේම ඔයාලා හැමෝම ආදරයෙන් අද දවසේ මගේ වීඩියෝ එකට මේ අඟහරුවා දවසක මම ෆ්‍රිජ් එක කොහොමද පිරිසිදු කරගත්තේ ඊට පස්සේ මං ගෙනාපු එළවලු නරක් වෙන්නේ නැතුව කොහොමද මං කල් තියාගත්තේ ඒ කියන එක තමයි ඔයගොල්ලොත් එක්ක මම බෙදාගන්නේ. එන්නකො මගේ වීඩියෝ එකත් එක දිගටම මම වෙනදා වගේම එළවලු ගේන්න කලින් එළවලු සම්පූර්ණ ෆ්‍රිජ් එකේ උරුණාට පස්සේ තමයි මම එළවලු අරන් ඉන්නේ. එළවලු ගෙනාවට පස්සේ මාසෙට එක වතාවක් අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එක සති දෙකෙන් දෙකට පිරිසිදු කරත් මම එළවලු දාන කප් හොඳට පිරිසිදු කරගන්නවා මැදලා. එන්නකෝ අවශ්‍ය කරන භාජන ටික මම අයිස්ක්‍රීම් කප් ඊටසේ බත් පෙට්ටි ඒ වගේ දේවල් තමයි අරගෙන තියෙන්නේ. ඒව හොඳට පිරිසිදු කරගන්නවා. මං ගෙන වීඩියෝ බලලා ගොඩක් අය මගේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බා. ඒ හැමෝටම බොහොම ස්තුතියි. මං ගෙන වීඩියෝ වලට කැමති නම් දිගටම මං ගෙන වීඩියෝත් එක්ක රැඳී ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මගේ වීඩියෝ බලන්නේ මාත් එක්ක එකතු වෙලා නෙවෙයි නම් මං ගෙන වීඩියෝට කැමති නම් මගේ channel එක subscribe කරන්න ආදරයෙන් මතක් කරනවා. මම විම් දියර වලින් තමයි මේ ටික වතුර ටිකක් දාලා මැදගන්නේ. ඒ ටික මැදගත්තට පස්සේ හොඳට හොදලා මම වතුර බේරෙන්න තියෙනවා. මම මේ වෙලාවේ ෆ්‍රිජ් එක සම්පූර්ණයෙන් පිරිසිදු කරගන්නවා. මේ දවස් ටිකේ නම් අපට හොඳටම පායනවා. එක දිගට වෙයි 3-4ක් වැස්සට පස්සේ දැන් දවස් 4-5 තිස්සේ නම් අපට වහින්නේ නැහැ. උනාට වෙයි කළුව එනවා. වෙයි කළුව ආවට හුළඟත් එක්ක ඒ වැස්ස මේ වලාකුළු මේ යන නිසා වහින්නේ නැහැ. මොකද මාරම අවුවසරක් තියෙන්නේ. ෆ්‍රිජ් එකේ තියෙන පියන් ටිකත් හොදලා පිහදලා වතුර බේරෙන පැත්තකින් තිබ්බට පස්සේ මම ෆ්‍රිජ් එක සම්පූර්ණයෙන් පිහද ගන්නවා. අනිවාර්යයෙන් මාසෙට දෙපාරක් මම ෆ්‍රිජ් එක හොඳට පිරිසිදු කරගන්නවා. මම ස්පොන්ජ් කෑල්ලකට වතුර ටිකක් දාලා තමයි මිරිකලා මම පිහදන්නේ. ඒක ලොකුවට ජරා වෙලා නැහැ. ස්පොන්ජ් කෑල්ලෙන් මේ පිහද ගත්තට පස්සේ මම ලේන්සුවකින් හොඳට පිහද ගන්නවා. මම මේ වෙලාවේ ෆ්‍රිජ් එකේ කෑලි ටික සෙට් කරගන්නවා. මහත්තයා ඉසාලේ වෙන වැඩ වගේක් කරගෙන හිටියේ. මම ඒ වැඩේ කරන ගමන්ම බිත්තියක් කපරාදු කරා. මම ඒ වැඩත් එයාට උදව් කරන අතරේ තමයි මම මේ දේ ෆ්‍රිජ් එකත් හොදන ඒ ටික කරගන්නේ. මම සමහරක් ගෙවල් වල දැකලා තියෙනවා ෆ්‍රිජ් එහෙම බලන්න බෑ පුස් බැඳිලා එළවලු නරක් වෙලා ගොඩාක් අපිරිසිදු විදියට තියෙන්නේ. මේ ඉඩ තියෙන වෙලාවට ඒ ෆ්‍රිජ් එක වුණත් පිරිසිදු කරගන්න එක ගොඩක් ලස්සනයි. ෆ්‍රිජ් එකේ තියෙන කෑලි සෙට් කරගත්තට පස්සේ මම මේ වෙලාවේ මම බදාදා පැණි කුමරු ගෙනාවා. ඒ පැණි කුමරු ටික බලන්නකෝ. මාරම ලොකුයි. හැබැයි පැණි කුමරු ගන්නකොට ඒ ගන්න තැනින් මේ හොඳට පැහිලාද ඒ කියලා බලලා ඒ කට්ටිය පොඩ්ඩක් හුණකින් කපලා තමා දෙන්නේ. බලන්නකෝ මේ පැණි කුමරු ගෙඩිය. මාරම රසක්. මම දවස් 3ක් කෑවා. ඔය පැණි කුමරු ගෙඩිය කෑලි කපනකොට උනත් අර උඩ නිකන් සීනි වගේ මිදිලා වගේ තියෙනවා. ඒ කියන්නේ මාරම රසක් ඒක තිබ්බේ. බලන්නකෝ. මම පැණි කුමරු ගෙඩිය කෑලි වලට වෙන් කරලා shopping මේ ලන්ච් ෂීට් එකක් මේ වලින් හොඳට වහලා තමයි මේ මම ෆ්‍රිජ් එකට දාලා තියන්නේ. ඒ පාට මාර ලස්සන පාටක් තිබ්බේ. මේ තියෙන්නේ කපා ගත්තට පස්සේ පැණි කුමරු ගෙඩිය.
පැණි කොමරු කිරි කාලා මහත්තයා කරන වැඩටත් උදව් කරලා ඒ වැඩ ටික උනාට පස්සේ මම මේ වෙලාවේ හොදගත්ත කැම පෙට්ටි හොඳින් ලේන්සුවකින් පිහදනවා වතුර නැති වෙන්න. ඊට පස්සේ මම එළවලු ටික වෙන් කර ගන්නවා. මම එළවලු කැම පෙට්ටි වලට දා ගන්නකොට ඉක්මනට නරක් වෙන ඒවා තියෙනවනේ. කියන්නේ ලීක් සාමාන්‍ය වැඩි කාලයක් තියාගන්න බෑ. ඒ වගේ දේවල් 7 පැකට් එක උනත් දවස් 3කට විතර වගේනේ හරියන්නේ. දැන් ඒවා ඉක්මනට උයා ගන්නවා. ඒවා මම වෙන් කරලා ඉස්සෙල්ලාම මුල් සතියට ගන්න මම ඒ ටික වෙන් කර ගන්නවා. එතකොට රතු වල, කැරට්, ගෝවා ඒ වගේ දේවල් ඉක්මනට නරක් වෙන්නේ නැහනේ. ඒව අවසාන මේ දවස් වලට තමයි මම ඒ ටික උයා ගන්න තියාගෙන වෙන් කරගෙන තියෙන්නේ. මම හාල් මැස්සෝ කරවල ගෙනාවුනත් ඒව බත් පෙට්ටියකට ඔලු කඩලා ඒව බත් පෙට්ටියකට දාලා කැම් පෙට්ටියකට දාලා තමයි ෆ්‍රිජ් එකට දාලා තියන්නේ. මම වෙනදනම් එළවලු දාන එළවලු එකේ මේ කොළ කෑල්ල එක්කේ මේ දාන එළවලුවේ නම ලියලා මම බත් පෙට්ටිය අලවනවා. ඒත් දැන් මම ඒක කරන්නේ අරඹ තිනකොට ඉක්මනට හොයා ගන්න පුළුවන් නිසා මම දෙහි වුණත් බත් පෙට්ටියකට කෑම පෙට්ටියකට දාලා තමයි ෆ්‍රිජ් එකට දාලා තියන්නේ. මේ ඉතුරු වෙන ලුණු කපනවනේ ඒ ටිකුණත් මම වෙනම දාගෙන තියෙන්නේ. අර එහෙම බත් පෙට්ටිය දාලා ෆ්‍රිජ් එකට දානකොට කොඳුරුණත් වහන්නේ නැහැ. මේ තියෙන්නේ මම පිරිසිදු කරගත්ත පිළිවෙල කරගෙන මම කල් තියා ගන්න පුළුවන් විදිහට හදාගත්ත එළවලු ටික. බලන්නකො ලස්සනද කියලා. මම කේක් හදන බඩු ඒ වුණත් මම වෙන වෙනම තියාගන්නේ. මේ තියෙන්නේ මම එළවලු පැල කලින් මම ඩේරි මිරිස් ඒ වගේම මිරිස් වර්ග හිටවගෙන දැන් ඒවා පරිභෝජනයට ගන්නවා. මේ තියෙන්නේ මම එළවලු පැල මේ ගෙනාවා එළවලු ඇටත් ගෙනාවා. ඒව හිටව ගන්න කියලා තමයි මම මේ පස් පුරවගෙන තියෙන්නේ. අපිට ලොකු ඉඩකඩ ප්‍රමාණයක් නේ අපිට තියෙන පර්චේස් 16යි. ඒ තේගේ අවශ්‍ය කරන පැල ටික පළතුරු ඒ ටිකත් හිටව ගත්තට පස්සේ තියෙන ඉඩ මිදුලටත් අපි අයින් කරාට පස්සේ ලොකු කන බිම හිටවන්න පුළුවන් තරමට අපිට ඉඩකඩක් නැති නිසා මල් තියෙන ඉඩ ප්‍රමාණය මම ප්‍රයෝජනයක් ගන්න ඕන නිසා ඔය පොටි පැකට් ඔය තියෙන පොඩි පැකට් තියෙනවනේ මම ඒවට පස් පුරවගෙන එළවලු පැල හිටවගෙනවා. මම කඩෙන් වම්බටු පැල ඊට අමතරව මාළු මිරිස් පැලත් ගෙනාවා. උනාට මම මේ බණ්ඩක්කා පතෝල මෑකරල් ඇටත් ගෙනාවා. ඊට අමතරව මාළු මිරිස් ඇටත් ගෙනාවා. මම හිටවන්න දවස් දෙකකට කලින් මම වතුර එකට පළවෙනි දවසේ දාලා වතුර ටික අයින් කරලා දවසක් තිබ්බට පස්සේ අර ගොබාවට පස්සේ මම හිටවන්නේ. මම පැල හිටවනකොට පැල 3ක් අනිවාර්යයෙන්ම එක පැකට් එකකට පැල 3ක් හිටවනවා. මොකද එක පැලයක් ගොළු බෙල්ල එහෙම වගේ එහෙම කෑවොත් තව පැල දෙකක් ඉතුරු වෙනවනේ. මම එහෙම තමයි මොන දේ හිටවන්නේ කියත් මම පැල 3ක් අරගෙන තමයි හිටවන්නේ. ඒ කියන්නේ එක පැලයක් නැති වුණා තව පැල දෙකක් ඉතුරු වෙනවා. පැල දෙකක් සත්තු කෑවොත් තව එක පැලයක් ඉතුරු වෙනවනේ. ඒ ගැන හිතලා තමයි මම පැල 3ක් හිටවන්නේ. මම වම්බටු පැල ටිකයි මාළු මිරිස් පැල ටිකයි හිටව ගන්නවා. පදා දවසේ නම් අපිට මාර විදියට හුළඟ තිබ්බා. මේ දැන් පැල උනත් හිටුණා පුදුම විදියට හුළඟ තිබ්බේ. ඒ වුණාට මම ඇට පැල හිටව ගන්නකොට අමතරව මම ෆෝන් එකදීවත් හොඳ අවධානයෙන් හිටියේ. මොකද හුළඟට ෆෝන් එක වැටෙන්න යනවා හුළංසැර නිසා. මට තියෙන පුංචි ඉඩ ප්‍රමාණය වුණත් මම උපරිමයෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. මලුත් හිටවලා තිනු ඊට අමතරව පළතුරු ඊට පස්සේ පොල් පැලේද හිටවන්න ඉඩ තියෙන මම ඒක හිටවගෙන තියෙන්නේ. දෙහිද, පේරද, අඹද, උගුරැස්සේ උවමනා පළතුරු ටික මම හිටවගෙන තියෙන්නේ. මම කලින් සුදු කොච්චි ඊට අමතරව ඩේරි මිරිස් වගේ හිටවගෙන තියෙන නිසා මම ගෙදර පරිභෝජනයට මම ඒව භාවිතා කරනවා. මම කඩෙන් නම් ගේන්නේ නැති තරම්. මම නැවතත් ආදරයෙන් මතක් කරනවා මගේ වීඩියෝ බලන්නේ මාත් එකතු වෙලා නෙවෙයි නම් මම කියන වීඩියෝ වලට කැමති නම් මගේ channel එක subscribe කරන ලෙස ආදරයෙන් ඉල්ලනවා. මේ තියෙන්නේ මම මාළු මිරිස් ඇට තවනක් දැම්මා. මේකේ ඩේරි මිරිස් තවනක් දාපු එක තියෙන්නේ. මේ තියෙන මම හිටවගත්ත වම්බටු පැලයි ඊට අමතරව මාළු මිරිස් පැල ටික. බලන්නකො හොඳද කියලා. මම පැල එළවලුවට පැල වෙන දැම්මට පස්සේ මම වතුර පොඩ්ඩක් දානවා. ලොකුවට මම වතුර දාන්නේ නැහැ. කියන්නේ හිටවපු දවසේ මම ගහ ටිකක් ලොකු වුණාට පස්සේ මුල් පසුවට මේ එකතු වුණාට පස්සේ තමයි මම අවුවෙන් තියන්නේ.
එකපාරට අවුසාට තියන්න බෑ. මොකද මුල් එහෙම බුරුල් වෙලා තියෙන නිසා ඉක්මනට මැරෙන නිසා. මම හැම පැකට් එකකටම වතුර ටිකක් එකතු කරගත්තා. මම වතුර එහෙම හලන්නේ ඉහින එක තමයි කරන්නේ. මම එළවලු පැල හිටෙව්වට මිරිස් පැල එමෙහෙට මම කිසිම පොහොරක් දාන්නේ නැහැ. සමහර වෙලාවට පුච්චන රොඩු වල තියෙන පස් තියෙනවනේ සමහරක් අවස්ථාවලදී පොඩ්ඩක් ඉහනවා. ලොකුවට එහෙම මේ කොළ පුච්චලා මේ ගස් කොළන් වලට දාන තරම් මේ කුණු ගොඩක් අර සාමාන්‍ය අපිට එහෙම එකතු වෙන්නේ නැහැ. මේ තියෙන මං කලින් පේනව නේද හුළඟ අපිට මේ තියෙන්නේ මම කලින් හිටව ගත්ත එඬේරි මිරිස්. දැන් සමහරක් ගස්වල කරල් හැදිලා පස්සේ ටොපිය වගේ කරල් හැදිලා මල් හැදිලා ගස්සේම හොඳට නිරෝගීව තියෙන පොහොර දැම්මේ නැහැ කියලා අස්වැන්න අඩුවක් නැහැ. අදට මේ වීඩියෝ එක ඉවරයි. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරේ හැමදාමත්.